IP ලිපින පන්ති IP ලිපිනයක් ගත්තොත් පන්ති පහකට බෙදෙනවා. A පන්තිය, B පන්තිය, C පන්තිය, D පන්තිය, E පන්තිය කියලා. මේ පන්ති පහකට බෙදෙනකොට බෙදෙන්නේ බිඳුවේ ඉඳන් 124 දක්වා කියන A පන්තිය IP ලිපින මානයක පළමු කාණ්ඩය බිඳුවේ ඉඳන් 124 වෙනකන් A පන්තියයි දෙනවා. 128 ඉඳන් 191කට එනකොට B පන්තියයි දෙනවා. 192 ඉඳන් 223ට වෙනවා. C පන්තියයි දෙනවා. 224 ඉඳන් 239ට වෙනවා. D පන්තියයි දෙනවා. 240 ඉඳන් 255 දක්වා වෙනස් වෙනවා. E පන්තියයි දෙනවා. උදාහරණයක් විදිහට 165යි 32යි 43යි 85 කියන IP ලිපිනය ගත්තොත් මෙන්න මේ පළවෙනි කාණ්ඩේ 165 කියන එක IP වෙන්නේ 120කට 180 එකක් අතර නිසා එයා A B පන්තියේ IP ලිපිනය B පන්තිය 199යි 200යි 45යි 255 මෙයා 199යි වෙන්නේ 199යි 223යි නිසා එයා C පන්තියේ IP ලිපිනය. එතකොට මෙන්න මේ වගේ විභාගයේදී අනිවාර්යයෙන් මේ ප්‍රශ්නයක් බොහෝ වෙලාවට එනවා IP ලිපිනයදී IP ලිපින පන්තිය හඳුනගන්න. A පන්තියේ IP ලිපිනය නම් බිඳුවේ ඉඳලා 126 දක්වා, B පන්තියේ IP ලිපිනය නම් 128 ඉඳලා 190 දක්වා, C පන්තියේ IP ලිපිනය නම් 192 ඉඳලා 223 දක්වා, D පන්තියේ IP ලිපිනය නම් 224 ඉඳලා 239 දක්වා, E පන්තියේ IP ලිපිනය නම් 224 240 ඉඳලා 255 දක්වා මුල් කාර්ය වෙනස් වෙනවා. අදාළ IP ලිපිනේ අවශ්‍ය වෙන පන්තිය අදාළ පන්තිය හොයාගන්න පුළුවන්.